මතක තියාගනින් මලේ. දවස ලබන මාස පෝයදා. කියපු සර්පයා කලින්ම වාඩිය ඇතුළට රිංග ගත්තේ හෙට කලින්ම සියබලාන්ඩු යන්න ඕන නිසයි. මාස පෝයදා කියන්නේ නිදාන වලට බන්ධනය කරල තියෙන බහිරව අවතාර නිධානය තියෙන කුමන හෝ තැන අසලම ගැවස සෙන දිනය වගේම බහිරව අවතාර එක්ක ගනුදෙනු ඒ කිව්වේ දොළපිදේනි වගේ දේවල් දෙන්න සුදුසුම දිනයක්. අහස කට්ට කළුවර උනාම ඔය නිල්පිලැස්ස කියන ඉසව්වේ තියෙනව කියන මැණික් වල දිස්නයෙන් තමයි තලගුලි වෙහෙර හොයාගෙන යන්න තිවෙන්නේ. මොනම හේතුවකටවත් අර මැණක් වලට අත තියන්න හොඳ නෑ. මැණික් අතපත ගෑවොත් කැලෙන් එළියට එනවනං එන්නේ උමතු මිනිස් පරානයක් මිසක් ගියපු මිනිහ නෙවෙයි. ඒ තරමට මේ යන ගමන අවදානම් වගේම හොඳ සංයමයකින් යන්න ඕන ගමනක්. සර්පයා පහුවෙනිද පාන්දරම ගමේ යන්න පිටත් උනෙත් සුසිල්ට වෙන්න ඕන වැඩපිළිවෙල ආයෙම පාරක් මතක් කරලමයි. කිව්ව විදියටම සුසිල් නිමලිව ගෙදරින් පන්නගෙන සියබලාන්ඩුවට ආව. නිමාලි තමන්ගේ දෙමාපියන් දාලා මේ ගමන ආපු එක ගැන මගදී අප්සට් එකේ හිටියට සුසිල් කරපු පැහැදිලි කිරීම් එක්ක නිමාලිටත් අනාගතය ගැන ලෝභ සිතිවිලි පහළ වුණා. නිමාලිගේ තරුණ සිතට ආවේ සුසිල් ගැන ආඩම්බරයක්. තමන්ගේ ආදරවන්තය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කරන කැපවීම සහ නිර්භීතකමට ඇය ආස වුණා. මේ වන විට ඇයට මේ ලෝකේ තමන්ගේ කියලා කෙනෙක්ට ඉන්නේ සුසිල් සහ සපරමාදු අය විතරයි කියන හැඟීමෙන් ඇය හිත සනසගෙනයි හිටියේ. ඇයට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. අමාවක දවසට එන්න දින ලං වුණා. ඒ දවස් කිහිපයම කිල්ලට අහු නොවී වතාවත් වලින් පේවෙල ඉන්න සුසිල්ට සහ නිමාලිට සිදු වුණේ සර්පයගේ උපදෙස් මතයි. ඔහු කිව්වේ මේ තීරණාත්මක ගමන යන හැමෝම පේවෙල ඉන්න ඕන කියලයි. සර්පය මේ දවස් ටිකේම ගෙදරින් පිට තමයි රෑ කාලේ ගෙව්වේ. මොකද කපුව එක්ක සර්පයට තනියම සුසිල්ට නොතේරෙන්න කරන්න වැඩ ගොඩක් තිබුණා. ඒ අතරින් අමාරුම හා භයානකම කර්තව්‍යය වුණේ තුන් කුළුදුල් දරුවෙකු බිහි කරන්න ඉන්න ගැබිණි කාන්තාවක් සොයාගන්න එක. ඒකටත් උපාය මාර්ගයක් සර්පය යොදලා තිබුණේ. ටවුමෙන් ටිකක් ඈතට වෙන්න ඇතුලේ ගමක ගැබිණි මව්වරන් එන සායනයකින් හොයාගත්ත තොරතුරුවලින් සර්පයා ඒ හැම ගැබිණි කාන්තාවක් ඉන්න ගෙයක් හොයන් තිබුණේ. ඒ ගමේ නූගත් මිනිස්සුන්ව රවට්ට ගන්න සර්පය ඔහුගේ ව්‍යයාච හොදහිත උවමනාවටත් වඩා සාර්ථකව යොදාගෙනයි තිබුණේ. සර්පයගේ කීමට කතරගම වන්දනාවේ යන්න ඒ අහිංසක කාන්තාව සහ ඇගේ වයසක මව සූදානම් වෙලයි තිබුණේ මේ වන විටත්. හැමදේම සර්පයගේ සැලසුමට අනුව සිදුවෙමින් තිබුණා. අමාවක පෝය දවසට දිනකට කලින් පරණ පහේ ලොරි භාගයක් ඇවිත් සුසිල් සහ නිමාලි නැවතිලා හිටපු නිවෙස් මිදුලේ නතර කළා. අඩුම කුඩුම ඇතුළු පිරිස පටව ගත්ත ලොරිය පාන්දර ඉර නැගෙන්න කලින් සියබලාන්ඩුවෙන් කැබිලිත්ත කෑලේට ඇතුළු වෙලා පැය 3-4ක ගමනකින් අබලනු පාරකට හරවලා නතර කළා. හාත්පස තිබුණේ අන්ධකාර කැලේ විතරයි. රැහැයි ഘോഷාව හාත්පස නිසල බව බිදිමින් ඇසුනේ සුසිල් සහ නිමාලි ඇතුළු කෝඩු කාරයන්ගේ හිත දෙගිඩියාවට පත් කරවමින්. සර්පයගේ ප්ලෑන් එකේ හොඳම හරිය පටන් ගත්තේ මෙතන ඉඳන්. ලොරියේ ඇන්චිම රත් වෙලා වගේ. ඩ්‍රයිවර් කට්ටියට ඇහෙන්න කිව්වා. වයසක අම්මා විතරක් ඇතුලේ ඉදිද්දි කට්ටිය ලෝරියෙන් බැහැගත්ත පාළු කැලේ වන සත්තු කව වෙලාවේ පහර දෙනවද කියලා දන්නේ දේයෝ විතරයි. ඒත් මේ වෙලාවේ දේයොන්ටත් හිතාගන්න අමාරු අදම ප්ලෑන් එකක් සර්පය ගහලයි තිබුණේ. ලොරියේ නතර කරපු තැන ඉඳලා තවත් 70ක්ම 3-4ක් ඇතුළට වෙන්න තමයි සර්පයගේ ඉලක්කය වෙන රහස් ඉසව්ව තියෙන්නේ. කොහොමත් එතනට වාහන වලින් යන්න තරම් පාරක් නෑ. ඒ කාලේ අද වගේ 4WD චිප් තිබුණේත් හරිම අඩුවෙන්. සර්පයා උගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කළා.
අද රාත්‍රි වෙන්න කලින් ඉසව්වට යාගන්න ඕන. මොකද හෙට රාත්‍රි යාමේ තමයි සර්පයා බලාගෙන හිටපු අමාවක පෝය දවස. කවුරුත් හිතපු නැති විදියට එකවරම කැලේ ඇතුලෙන් ආයුධ ගත්තු මිනිසසු ටිකක් කඩා පැන්න. හැමෝම හිතුවේ කැලෑ මංකොල්ල කාරයෝ ටිකක් කියලා. උන් ටික මුලින්ම සර්පයව බැඳලා ලොරිය ළඟ දන ගැස්සුවා. සුසිල්ට කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ. සුසිල් නිමාලිව ළඟට කරන් වෙන දේ ගැන ප්‍රශ්නාර්ථයකින් බලාගෙන හිටියා. දැන් ඉදන් උඹලා අපි කියන විදියට වැඩ කරන්න ඕන. එතන හිටපු මැදි වයස වගේ දාමරික පෙනුමක් තියෙන එකෙක් රළු හඩින් තර්ජනය කරන්න වුණා. බඩදර අම්මයි ඇගේ වයසක අම්මයි බයෙන් විලාප තියන්න උනේ මේ එක්කමයි. එක්වරම කඩා පැනපු මැරේ කර වයසක උන්දැගේ කට රෙදි කඩකින් බැද දැමුවා. ඇයවත් ලොරිය ළඟ දන ගස්සවල අනිත් අය සේරටම ඔවුන් පසුපස එන ලෙසට අණ කළා. අහස කෙමෙන් සැදෑ අදුර ගිල ගනිද්දි මැරයන්ගේ ප්‍රණෑපයට පත් පිරිස කැලේ ඇතුළට රැගෙන ගියේ සර්පයගේ පූර්ණ සැලසුමකට අනුවමයි. තලගුලි වෙහෙර කියන අතිශය රහස් ඉසව්වේ තියෙන අසීමිත නිදන් වස්තු ලබා ගැනීමට ජීවිත 3ක් බිලිදීමට යන මේ ගමන හෙට දිනේ එනම් අමාවක දා අවසන් වන්නේ සර්පයා සහ මැර පිරිස මහා ධනපතියන් බවට පත්වීමෙන් බව තවමත් සුසිල් හා නිමාලිවත් දැන සිටියේ නැත. පැය කිහිපයක අති දුෂ්කර ගමනකින් මිනිස් වාසයක් පය නොගැසුණු ගුප්තවන ඉසව්වකට මැර පිරිස මොවුන්ව රැගෙන එනු ලැබුවා. මේ වන විට ගොම්මන් අදුර වනරොද පුරා පතුරුවා තිබුණේ අමු සොහොනක නිහැඩියාවක්. අහස ගුගුරව හදා වැටුනේ දේව අනුහස් පතුරුවන මේ ඉසව්වේ සිදුවෙමින් පවතින කෙදවාචකය නවසන්නා මෙනි. කපුවා ඇතුළු සෙසු මැර පිරිස කිසියම් රහස් කතාවක නියතු වන අතරතුර කෑලෑව පීරාගෙන එතනට කඩා වැදුනේ දැවැන්ත හස්තිරාජයෙක්. ශුද්ධ වන ඉසව්ව එකම මර විලාපයක් වෙද්දී ඇතාගේ පහර දීමෙන් කපුවා එතනම අවසන් හුස්ම කැබිලිත්ත කැලෑ රොදට මුසු කළා. සුසිල් නිමාලිවත් ඇදගෙන කැලේ මැදින් හිස්ලූ අත දිව ගියා. මැර පිරිසගේ එක් අයෙක් ළඟ තිබූ තුවක්කුව ඇතා වෙත එල්ල කර කොකා ගැස්සූ නමුත් අවාසනාවකට ඇතා ඉදිරියේ එය නිකම්ම පුස්සක් බවට පත් වුණේ ඔහුව ඇතාගේ පා පහරින් ඉලට කැඩි හදවත පසාර කරමිනි. මේ වන විට සර්පයා බොරවට තමන්ව බැද දැමු රැහැනින් මිදී ලොරියට වී සිටියේ ඔහුව කැඳවාගෙන යාමට වනයට ගිය සිය මැරවර පිරිසෙන් අයෙක් නැවත එනකන්. අනුකම්පා විරහිත සර්පයා මේ වන විට අර කාන්තාවගේ මහලු මව ගෙල මිරිකා ඝාතනය කර තිබුණා. කැබිනිත්ත කැලේ මැද සිදු වූ කිසිවක් සර්පයා දැනගෙන හිටියේ නැහැ. නමුත් කුමක් හෝ අදෘශ්‍යමාන සිදුවීම් චාලාවක් Taman වටා භ්‍රමණය වන බවක් ඔහුගේ සූක්ෂම ඉවට වැටිලායි තිබුණේ. කෑලි කැපිය හැකි එබන අදුරේ සර්පයා ලොරියෙහි රියදුර අසුනට වී මදක් ඇස් පියාගත්තත් ව්‍යාකූල සිත නින්දට පාර කැපුවේ නැහැ. ඉසැනින් ඇද හැලුණු දොඹ ගෙඩිවන් වැසි දියෙන් පරිසරයේ නිහඬියාව එකම රළු ඝර්ෂාවක් බවට පත් වුණා. සර්පයා දැස් පියාගෙන කල්පනාවට වැටුනේ Tamanව රැගෙන යාමට සගයන් ප්‍රමාද මන්ද යන්නයි. ඔහුට එකවරම දුම්මල සුවදක් වැනියමක් දැනුණු හේයින් එක්වරම දැස් හැර දෙපස බලන්නට වුණා. ඔහු දුටුවේ කපුරාල පන්දමක් අත රදවාගෙන Taman දෙස එකෙල්ලේ බලන් සිටින අන්දමයි. ඔහුගේ සිරුර රැදිරයෙන් රත් පැහැවී තිබුණා. සපරමාදුට දේයන් බුදුන් සිහි වුණේ එවිටයි. ලොරෙන් පැනගත් සපරමාදු විදුලි පන්දම දල්වා එවෙතට යොමු කළත් එතැන රැස්ස ගස් හැරෙන්න වෙන කිසිවක් පෙනුනේ නැහැ. එක්වරම වැස්ස වැඩි කරන්නට වුණා. නැවතත් රිය ඇතුළට ගොඩ වෙන්න තැත් කරත්ම තමා දුටු දෙයින් භ්‍රාන්තව ගිය සපරමාදු අන්ධකාරයේම පාර දිගේ ආපසු දුවක්නට වුණා. ගැබිනි කාන්තාව සිය මව සමග රියෙහි ඉදිරිපස අසුන් දෙකේ වාඩි වී සිටින්න වුණා. ඔවුන්ගේ මූණේ තිබුණේ කිසිම හැඟීමක් නැති මලමිනියක මලානික පෙනුමක්.
සපරමාදු කෙතරම් වෙගයෙන් ඉදිරියට දිවගියත් ඔහුට යන මග දෙපස වනල හැබෙන් ඇසුනේ මරණීය බයෙන් විලාප ලන ගැබිණි කාන්තාව මෙන්ම සපරමාදු අතින් තීන්දු ගමන් ගිය ඇගේ මවගේ අවසන් අඳෝනාවයි. පසුදින පහන් එළිය වැටෙනවාත් සමග සපරමාදු හැංගී උන් වනල හැබෙන් එළියට පැමිණ ඔවුන් කැබිලිත්ත වනයට පැමිණි අබලන් මාලය දිගේ පිස්සෙකු මෙන් ඇවිදගෙන එන්නට වුණා. ඔහුට මුණගැසුනේ වනවාසීව වැඩවසමින් භාවනායෝගීව සැරිසරන බෞද්ධ භික්ෂුවක්. ඔහු දෙවරක් නොසිත උන් වහන්සේ ඉදිරියේහි වැඳවැටුණා. කුණ්ඩලිය දින ගණනාවක් ගෙවී ගියත් සපරමාදුට සුසිල් ඇතුළු කිසිම කෙනෙක් ගැන හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වුණා. සපරමාදුට එදා රාත්‍රියේ සිට අපට මේ කතාව කියපු දවස වන තෙක් සුවදායි නින්දක් උරැම වෙලා තිබුණේ නෑ. තමන් පසුපස අමනුෂ්‍යය වෙසයෙන් සැරිසරමින් ඔහුගේ මුළු තරණ දිවියම උමතු මිනිසකු ලෙස හංවඩු ගසමින් ඔහුගෙන් පලිගත් ඒ ආත්මයන් හට යම් සරණක් ලබා දුන්නේ එදා ඔහුට මගදී මුණගැසුණු වනවාසී භික්ෂුවයි. ඔහු ඉතිරි ජීවිත කාලයම කැබිලිත්ත කෑලය තුල වෙසෙමින් උන්වහන්සේට උපස්ථාන කරමින් එදා අපට මුණගැසුණු දින වනතුර පන්සලට වී කල් ගෙවා ඇති අතර පන්සලෙන් පිටතට පැමිණි සෑම විටම ඔහුට එදා දුටු ආත්මයන් අදටත් තමන් වටා සැරිසරන බව ඔහු කියනා විට අප තුළ ඇතිවූයේ තනියත වූ බියක්. කැබිලිත්ත අදටත් රහස් ගණනාවක් ඉතිරි කරගත් ඇතැම් ප්‍රදේශයන් මනුෂ්‍යයින්ගේ පහස නෙලැබුණු වන අඩවියක් බව අවසන් වරට සපරමාදු අපට පැවසුවේ අපගේ කුතුහලය ඔස්සවමිනි.